හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් මම ලස්සන ව්ලොග් එකක් අරගෙන ආවා. අද අපි අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න වෙනස් ගමනක් යන්න හිතුවා. අද අපි යනවා බෝට් සවාරියක්. බුද්ධි බෝට් සෆාරි එකෙන් තමයි අද අපි බෝට් සෆාරි එක යන්නේ. කොහෙද යන්නේ? මේ තමයි මාදුගඟ බලපිටිය ප්‍රදේශයේ තමයි මේක තියෙන්නේ. බලමු මාදුගඟේ බෝට් සෆාරි එක මොන වගේ වෙයිද කියලා. ජැකට් දාගෙන කට්ටිය රෙඩි වුණාට පේනවනේ ජැකට් ගලවන් තමයි අන්තිමට ගියේ. ඔයාලා ගිහින් තියනවද බෝට් සෆාරි එකක්? එහෙනම් කමෙන්ට් එකක් දාන්න ඒ අත්දැකීම ඔයාලට මොන වගේ වුණාද කියලා. මේ හරිය නම් හරිම නිස්කලංකයි. මේ හරිය අපිට එකක් වෙලා බෝට් එක නවත්තගෙනත් හිටියා. Hello everyone. ඉරිවැටුණු සඳසේයා නිදිවර පූරමා තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහිවිදු වැටෙනවානම් සුදකක් සැලෙනවානම් මොහොතක් තනිවී සොයමි ආදරේ. මේ තමයි මාදුගඟේ තියෙන කුඩාම දූපත. මේක හඳුන්වන්නේ සතපහ කියලා. අපි මුලින්ම ආවේ මේක බලන්න. ගොඩක් පාලම් යටින් යනකොට අපිට මේ ආකාරයට ඔළුව පහත් කරන් තමයි යන්න ඕනේ. तू मेरा
අපේ බෝට් එක පිටිපස්සෙන් තවත් යාළුවෝ සෙට් එකක් එනවා. ඔයාලට පේනවද? අපි ඊළඟට ආවා කොද්දුව රජ මහා විහාරයට. මේක පන්සලක්. අපි බලමු ගිහිල්ලා පන්සල මොන වගේද කියලා. මේ දවස්වල කොහොමත් අවුව ටිකක් සැර වැඩිනේ. හැබැයි අපි බෝට් සෆාරි එක යන්න පිටත් වුණාට පස්සේ ආස පොඩ්ඩක් කළු වෙලක් තිබුණා වහින්න වගේ. හැබැයි අවුවත් අඩුයි. ඒ නිසා අපිට මේ තියෙන කාලගුණ තත්ත්වය අපේ ගමනට ගොඩාක් වාසිදායක වුණා. පන්සලට ආවම අපිට තව යාළුවෝ සෙට් එකක් හම්බුණා. දඩුලේන කීප දෙනෙක් හිටියා මේ පන්සලේ. එයාලා හරිම ලස්සනයි අනේ. මාදුගඟේ යද්දී තව විශේෂිත දෙයක් තමයි මෙන්න මේ වගේ කිඹුල් පැටියෙක් ඉන්නවා. එයාලත් එක්ක සංචාරිකයන්ට ෆොටෝ ගහන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපිටත් හම්බුණා ඒ chance එක. අපේ කට්ටියත් ඒ chance එක ගත්ත ආකාරය තමයි මේ. ඊට පස්සේ අපි ආව තවත් තැනකට කුරුඳු තේ එකක් බොන්න. ඔයාලා මීට කලින් කුරුඳු තේ බීලා තියෙනවද? මගේ ෆස්ට් ටයිම් තමයි මේ. හැදෙන්නේ නැහැ පාලනය වෙනවා. ශරීරයට ගොඩක් හොඳ ඖෂධීය පානයක්. ඒත් එක්කම කුරුඳු තලන විදිය ඔයාලා දන්නවද? මෙතන මේ ඇන්ටි අපිට කුරුඳු තලන විදියත් කියලා දුන්නා. ඊළඟට ආවා අපි තවත් තැනකට. මේක තමයි මේ ගමනේ අපි හැමෝම වඩාත්ම කැමතිම දේ ෆිෂ් තෙරපි. අපි බලමු එතන මොන වගේද කියලා. මෙතන චූටි ප්‍රමාණයේ ඉඳලා සාමාන්‍ය මට්ටමට වෙනකන් ඉන්න මාළු කොටු කරලා තියෙනවා. අපිට පුළුවන් විනාඩි 15ක් ඕනම කොටුවකට කකුල් දෙක දාගෙන ඉන්න ෆිෂ් තෙරපි එකට. ඒක නම් ඇත්තටම ෂෝක් වැඩක්. ඒ වගේම අපිට යාළුවට කැම දාන්නත් අවස්ථාවක් හම්බුණා.
මෝල් එකේ කට්ටි සෙට් එකක් බස්සර ගන්න. දාපන්කෝ දැන් දාපුවකේ දැන් කොහොමද ගන්න 200. දාන් චුට්ට දැම්මා වනේ අම්මෝ අන්න කොටත් එක දාලා ඔක්කොම ආලුවා. ඔන්න ඔය විදියට තමයි අපි මාදුගංග වටේ රහුමක්ගේ බෝට් එකකින් ඇත්තටම ඒක වෙනස් අත්දැකීමක් අපිට කියන්න තේරෙන්නේ නැහැ වචන වලින් මාරම ලස්සනයි පරිසරයද ඒ ෆීලිංස් අපිට ලැබිච්ච කියන්න වචන නැති තරම්. ඉතින් අපි අවසානයට ගියා තවත් ලස්සන තැනකට. එතන අපි පෙන්නන්නම් ඉස්සරහට වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. දැන් ගමනේ අවසානයට ඇවිත් තියෙන්නේ ලස්සනම සන්සෙට් එකක් තියෙනවා මාර්ම ලස්සනයි. ඉතින් ගංගාවක් ගල් මුල් වල හැපි ලස්සනට ගලාගෙන ගිහින් අවසානයට මුහුදට එකතු වෙනවා. අපි හිමින් ගියා මෝයේ කට ඒ කියන්නේ ගඟ මුහුදට වැටෙන තැනටත් ඒ හරියත් බලලා එන්න. ඒ හරි මාර්ම ලස්සන සන්සෙට් එකක් තිබුණා ඒ වෙලාවේ. ඉතින් ඔහොම තමයි අපේ ගමන ඉවර වුණේ. ආයෙමත් දවසක ලස්සන vlog එකකින් ඉක්මනට මෙන්නම්. ඔයාලට මං ගොඩක් ආදරේ.